ආචාර ධර්ම හා සාර ධර්ම වර්ධනය සඳහා අවධානය යොමු කිරීම. ශිෂ්‍ය ආචාර ධර්ම ආගම, සාර ධර්ම, සංස්කෘතිය හා යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මෙහිදී අපේක්ෂා කරන්නේ ශිෂ්‍යයා තුළ යහපත් ගුණාංග, සදාචාරාත්මක හැසිරීම සහ සමාජයට වගකිව යුතු පුරවැසියෙකු වීමට අවශ්‍ය වටිනාකම් වර්ධනය කිරීමයි. එනම් යහපත් හැසිරීම අපි ආචාර ධර්ම ලෙසත්, සාර ධර්ම ලෙස ජීවිතයට වටිනා ගුණාංග ලෙසත්, සංස්කෘතික හා සම්ප්‍රදායන් හා සමාජ වගකීම් ලෙස අර්ථකථනය කළ හැකිය. උදාහරණයක් ලෙස සිසුන් තුළ පාසල් වියේදී වැඩිහිටියනට ගරු කිරීම, සත්‍ය වචන කතා කිරීම, අවංක වීම, අන් අයට උපකාර කිරීම, පරිසරය, පොදු සම්පත් ආරක්ෂා කිරීම මෙහිදී දැක්විය හැකිය. අප විද්‍යාලයේද ශිෂ්‍යයන් තුළ යහපත් ආචාර ධර්ම ආගම සම්බන්ධ කර ගනිමින් වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී. 2026 මැයි මාසයේ වෙසක් පොහොය නිමිති කරගෙන භක්ති ගීත වැඩසටහනක්ද, බෝධි පූජා වැඩසටහනක්ද පවත්වන ලදී. එමෙන්ම පාසලේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පොසොන් මහා සීල ව්‍යාපාරය ජූනි මාස 26 වනදා පළවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා එක් දින සීල ව්‍යාපාරයක් පවත්වනු ලැබීය. භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් වැඩමවා සීල් සමාදන් කර දවස පුරා සීල ව්‍යාපාරය පවත්වනු ලැබීය. මෙහිදී සිසුන් තුළ ආගමික සාර ධර්මවලට නැඹුරු කිරීම අපේක්ෂා කරනු ලැබීය. සමාජය තුළ සාර ධර්ම වලින් හෙබි යහ පැවැත්ම වර්ධනය වූ සිසුවෙකු දායාද කිරීම අපේක්ෂා කරනු ලැබීය. සෑම දිනකම උදෑසන බුද්ධ පූජා වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මේ සඳහා සිසුන් විසින්ම පිළියෙල කරනු ලැබූ දැහැත්, ගිලන්පස, තෙල්, මල්, හඳුන් කූරු බුද්ධ පූජාව පාසලේ බුදුපඳුර කරා හේවිසි හඬ මැද්දේ රැගෙන ගොස් ගාථා කියමින් පූජා කිරීම සිදු කරනු ලබයි. ශිෂ්‍යයන් තුළ යහපත් ආචාර ධර්ම ඇති කිරීමෙන් අපේක්ෂිතයි. එමෙන්ම සෑම දිනකම උදෑසන පන්ති කාමරවල සිට සිසුන් පාසල් ගැනීම සිදු කරනු ලබයි. බුද්ධ ප්‍රතිමාව ඉදිරියේ තෙල්, මල්, පහන්, පෑන්, දැහැ, හඳුන් කූරු පූජා කිරීම සිදු කරයි. ඉන් අවසානයේ ඔවුන් භාවනා කිරීමට අවස්ථාව ලබා දී. මෙහිදී සිසුන් තුළ යහ පැවැත්ම ඇති කිරීම අපේක්ෂිතයි. ජාතික ඒකාග්‍රතාවය ඇතිවන පරිදි විවිධ වැඩසටහන් නායකත්ව හා ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම. සිසුන් තුළ නායකත්ව ගුණාංග කුඩා කල සිටම ඇති කළ යුතුය. සිසුන් තුළ නායකයෙකු වීමට අවශ්‍ය ආකල්ප සංවර්ධනය විය යුතුය. මේ සඳහා අප විද්‍යාලයේදී ශිෂ්‍ය නායකයන් සඳහා නායකත්ව, කුසලතා හා පෞරුෂ සංවර්ධන පුහුණු කඳවුරක් දවස පුරා 2026/5/4 වන දින විද්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී ශිෂ්‍යයන් තුළ පහත සඳහන් ගුණාංග වර්ධනය කිරීම අපේක්ෂා කරනු ලැබීය. ස්වයං අවබෝධය, තම ශක්තියින් හා වටිනාකම් හඳුනා ගැනීම, ආත්ම විශ්වාස වර්ධනය, කණ්ඩායම් හැඟීම, කණ්ඩායම් වැඩ හා අන්තර් පුද්ගල සමගතා හැකියාව වර්ධනය, චිත්ත වේග කළමනාකරණ හැකියාව වර්ධනය, අභියෝග ජය ගැනීම, ගැටලු නිරාකරණය හා තීරණ ගැනීමේ කුසලතා වර්ධනය, සෞන්දර්ය හා නිර්මාණාත්මක හැකියාව වර්ධනය, ඵලදායී කරන හැකියාව වර්ධනය, ආචාරශීලී බව හා ස්වයං විනය, කාර්යක්ෂමතාවය හා ආදර්ශමත් නායකත්ව කුසලතා සංවර්ධනය. එමෙන්ම ශිෂ්‍යයන් තුළ එම ගුණාංග
වර්ධනය කිරීම එහිදී අපේක්ෂා කරනු ලැබිය. මීට අමතරව 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් පුස්තකාලය මගින් කියවීම් කඳවුරක් සංවිධානය කරන ලදී. මෙහිදී සිසුන් තුළ ආකල්පමීය වෙනසක් ඇති කිරීම ඉන් අපේක්ෂා කරනු ලැබීය. එහිදී විවේක කාලයේ ඵලදායීව ගත කිරීමත් සිංහල දෙමළ මුස්ලිම් යන ත්‍රිභාෂාවට අයත් සිසුන් එකට එකතු වී ජාතික ඒකාග්‍රතාවයක් ඇතිවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාකාරකම් 4ක් යටතේ සංවිධානය කරන ලදී. ආකල්ප සංවර්ධනයත් එකමුතුව සමගියෙන් යම් කාර්යයක නිරත වීමටත් නායකයෙකු ලෙස ඉදිරියට එීමේ හැකියාවත් මේ තුලින් වර්ධනය කිරීමට බලාපොරොත්තු විය. නායකයෙකු බිහිවීමට වඩාත්ම සුදුසු තෝතැන්න වන්නේ පාසලේ උදෑසන රැස්වීමේදී ඉදිරිපත් කරන විවිධ වැඩසටහන් කුඩා වේදිකාවේදී නායක පාසලේ උදෑසන රැස්වීම බිහිවීම මනා තෝතැන්නක් වේ. සෑම භාෂාවක්ම නියෝජනය වන පරිදි විවිධ ජාතීන් නියෝජනය කරමින් විවිධ වැඩසටහන් මෙහිදී එළි දැක්වීම සිදුවේ. ප්‍රාථමික අංශයේ සිසුන් බදාදා දින උදෑසන රැස්වීම පවත්වනු ලබන අතර සෑම සඳුදා දිනකම 6 සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් රැස්වීම පවත්වනු ලැබේ. එහිදී එක් එක් පන්තියට එක් එක් සතිය බැගින් ලබා දී තිබේ. මෙහිදීද අපේක්ෂා කරනු ලබන්නේ කුඩා වේදිකාව මගින් නායකයන් බිහි කිරීමයි. පාසලේ මාධ්‍ය ඒකකය මගින්ද නායකත්වයේ ඉහළට ඔසවා තැබීමට අනගි අවස්ථාවකදී තම විභවතාවයන් ඔප්නම් වීම මෙහිදී අපේක්ෂිතයි.